සුබ දවසක් ඔයාලා හැමෝටම. අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ටිකක් අසනීප තත්වයෙන් හිටිය හින්දා වීඩියෝ එකක් ගේන්න පොඩ්ඩක් පරක්කු වුණා. එහෙනම් බලමු අද අපි වීඩියෝ එකෙන් මොනවද ගේන්නේ කියලා. මං හිතුවද ඔයාලත් එක්ක මලක් හදන විදිහ බෙදා ගන්න. මොකද දන්නවද? මේවා සල්ලි දීලා ගන්නවට වඩා අපි අපේ අතින්ම ගෙදර ලස්සන කරන්න හදාගත්තම එක ගොඩක් වටිනවනේ. අනික මේ පයිප් ක්ලීනින් මල් හදන්න හරිම ලේසි. ඔයාලා මේ මල හදන එක බලාගෙන මම කියන දේත් අහගන්නකෝ. අපිට වෙළඳපොලේ මල් කිනිත්තක් ගන්න ගොඩාක් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. හැබැයි මේ පයිප් ක්ලීනින් වලින් මල් හැදුවම අපිට හරි ලස්සනට අපේ අතින්ම හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පයිප් ක්ලීනින් 100ක් අපිට රුපියල් 200ක් වගේ සුළු මුදලකට ගන්න පුළුවන්. අපිට අවශ්‍ය පාට වර්ග 5ක් විතර රුපියල් 1000ක් වගේ මුදලකට ගන්න පුළුවන්. එහෙම ගත්තම ඔයාට එක මලක් නෙමෙයි මල් ගොඩාක් හදාගන්න පුළුවන්. ඔයා පාට තෝරගනිද්දි දුඹුරු වර්ණයේ නටුවලටත් කොළ වර්ණයේ කොළවලටත් එන විදිහට තවත් මලකට ගැලපෙන ලස්සන පාටක් තෝරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ලස්සනට අලංකාර කරගන්න. ඒ වගේම තමයි ගෙදර ලස්සනට අලංකාර කරගන්න පුළුවන් වගේම තමයි ඔයාට ගෙදරදිම සුළු ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් මේක හොඳ අදහසක්. ඔයාලත් මං කියනවට ටිකක් ගෙනල්ලා හදලා බලන්නකෝ. ඔයාලටම තේරෙයි මේක හරිම ලේසි වැඩක් කියලා. මේ මං හදාගත්තේ එක පටියකින් තමයි එක පෙත්තක්. ඒ වගේ පෙති අපිට මේ මල හදන්න ඕනේ 8ක්. ඒ කියන්නේ මේ වගේ පයිපින් 8කින් අපිට මේ මලේ පෙති හදාගන්න පුළුවන්. ඔයාලා මේ මල හදද්දි බලන්නකෝ මේ මල හදන්න පයිප් ක්ලීන් කීයක් යනවද කියලා. එතකොට බලන්නකෝ මේ මල හදන්න ඔයාට කොච්චර වියදමක් යනවද කියලා. ඔයාලටම තේරෙයි හරිම අඩු මුදලකින් ලස්සන මලක් ඔයාටම හදාගන්න පුළුවන් කියලා. මල් පෙති ටික මේ විදිහට හදාගත්තට පස්සේ මේ මලේ මණිපත්‍රය හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේකට පයිප් ක්ලීනර් 2ක් විතර යනවා. මේක හදද්දී මැනලා අරන් හදන්නත් පුළුවන්. හැබැයි ඉතින් මලක් කියන්නේ નિયમિત මෙෂර්මන්ට් එකක් නැතුව හදන්න පුළුවන් දෙයක් නේ. එහෙම හැදුවොත් තමයි ඒක තාත්විකව ලස්සනට එන්නේ. මේක පොඩ්ඩක් අයිනෙන් කපලා අපිට ලස්සනට උල් හැඩයක් ලබා ගන්නත් පුළුවන්.
මේ පයිප් ක්ලීනර් ඇතුලේ තියෙන්නේ පොඩි කම්බියක්. ඉතින් ඒක අපිට ඕනේ හැඩයට නැවුවම හරි ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මං හදාගන්නේ මලේ මැද කොටස. මේක හීනිවට රවුම් කරලා රෝලක් වගේ ලස්සනට හදාගන්න ඕනේ. මේක ඕනනම් මැද්දෙනුත් අලවලව ගන්න පුළුවන්. එතකොට ඉතින් ගොඩක් නීට් එකටම හදාගන්නත් පුළුවන්. මම මේ මල හදන්නේ මල් බොකියක් හදාගන්න. ඔයාලට ඉස්සරහ වීඩියෝ එකකින් මං අරන් එන්නම්කෝ ඇයි මං මේ මල් බොකිය හදාගත්තේ කියලා. මලේ මැද කොටස හදාගත්තට පස්සේ අපි අර පෙති එකින් එක තියලා මල හදාගන්න ඕනේ. මුලින්ම පෙති 4ක් අරන් පළවෙනි වටේ විදිහට හදාගෙන ඊළඟට ඒ පෙති 4ට උඩින් තමයි ඊළඟ පෙති 4 තියලා දෙවෙනි වටේ විදිහට හදාගන්න ඕනේ. මේ පෙති ටික හදාගත්තට පස්සේ අර අපි මුලින් හදාගත්ත තද නිල් පාට රවුම අරගෙන ඒකේ මැදට ගැලපෙන තරමට ඒක හදාගෙන ඒක අලවලා මේ මැද්දෙන් අලව ගන්න ඕනේ.
අපි අර කලින් හදාගත්ත මණිපත්‍ර දෙකත් මේ විදිහට ගම් ටිකක් දාලා මලේ අනිත් පැත්තෙන් අලව ගන්න. මේකේ නටුවට කම්බියක් හයි කරගන්න. මේ කම්බින් ඕනි තරම් ඔය මල් හදන බඩු ගන්න කඩවල් වල ගන්න තියෙනවා. කම්බිය මේ විදිහට සවි කරගෙන ගම් ටේප් එකක් භාවිතා කරලා නටුව හොඳින් නීට් කරගන්න. දැක්ක නේද? මේ මල හදන්න ගොඩක් වෙලා යන්නෙත් නෑ. හරිම ලේසි. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා. මේ වගේ පයිප් ක්ලීනර් ටිකක් ගෙනල්ලා මේ වගේ ලස්සන මල් ටිකක් හදලා ඔයාගේ අතින්ම ඔයාගේ ගෙදර ලස්සන කරගන්න. මේ බලන්නකෝ මං හැදුව මල් ටික. එහෙනම් ඉතින් මං අදට ඔයාලා ගෙදරින් ගිහින් එන්නම්. ආයිත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්නම් ඔයාලා හම්බෙන්න. එහෙනම් මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා. බයි.